සුබ දවසක් හැමෝටම. ලක්ටෙක් වීඩියෝ මාලාවෙන් අපි අද ගෙන එන්නේ ස්ටාර් පොයින්ට් ගැන. ස්ටාර් පොයින්ට් එකෙන් ඔයාලා දන්නවද ස්ටාර් පොයින්ට් එකෙන් රීලෝඩ් දාන්න පුළුවන් කියලා. රීලෝඩ් දාන්න පුළුවන්. අපි ඒක තමයි අද කරන්න හදන්නේ. ඔයාලට කියා දෙන්න හදන්නේ ස්ටාර් පොයින්ට් වලින් රීලෝඩ් දාගන්න විදිය. සාමාන්‍යයෙන් ඔයාට ස්ටාර් පොයින්ට් ඇඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඔයා මොන හරි රීචාර්ජ් කරනකොට ඒ කියන්නේ රුපියල් 100ක් 50ක් ඒ වගේ රීචාර්ජ් කරනකොට ස්ටාර් පොයින්ට් ඇඩ් වෙනවා. එතකොට ඒවා එකතු වෙනවා. එකතු වෙලා ඔයාගේ account එකේ තියෙනවා. මේක සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 වෙනිදාට expire වෙනවා. එතකොට ඔයාටත් නෑ කාටවත් නෑ. මේක ඩොනේෂන් එකක් විදිහට දෙන්නත් පුළුවන්. ලිටල් හાર્ට් කියලා වැඩසටහනක් යනවා. මේක දෙන්න පුළුවන් ඒ විදිහට. තව ඔයාට මේක ස්ටාර් පොයින්ට් එක රීලෝඩ් එකක් විදිහට දාගන්න පුළුවන්. ඔයාට my dialog app එකෙන් ඔයාගේ රවුටර් වලට දාගන්න. ඊට පස්සේ මේ ඔයාට dialog TV එකට විශේෂයෙන් dialog TV එකට දාගන්න හදිස්සියකට රීලෝඩ් එකක් වගේ දාගන්න මේ ස්ටාර් පොයින්ට් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද මේ ලබා ගන්න කියලා. ප්‍රථමයෙන් අපි ස්ටාර් පොයින්ට් ලබා ගන්න ප්‍රථමයෙන් ඩයල් පෑඩ් එක ඕපන් කර ගන්නවා. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන #141 ටයිප් කරගෙන කෝල් එකක් ගන්න. ඊට පස්සේ check your balance එක දෙන්න. හරි. ඊට පස්සේ total points කියලා ආයි දෙනවා. ඒකෙන් එක දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා 124යි බැලන්ස් එක පෙන්නනවා. හරි. දැන් මේක අපි මේ කොහොමද ෆෝන් එක රීලෝඩ් එකක් දාගන්නේ කියන එක ඔයාලට පෙන්වන්න හදන්නේ. SMS එකක් යවනකොට සාමාන්‍යයෙන් එන්ටර් කරන විදිහට අපි මේ contact එක 141 කියලා මේ එන්ටර් කරගෙන ඊට පස්සේ STARPAY ඉස්තනක් වාගේ රීලෝඩ් දාගන්න ඕනේ. වාගේ මේ ස්ටාර් පොයින්ට් බැලන්ස් එක එන්ටර් කරලා සෙන්ඩ් කරනවා. ඔයාලට දැක්කද නොටිෆිකේෂන් එකෙන් ආවා අපිට ලබා දීලා තියෙන ස්ටාර් පොයින්ට් ප්‍රමාණයට අනුව රීලෝඩ් එක රුපියල් 10ක් තමයි මම ඇඩ් කරේ. මේ රීලෝඩ් එකක් විදිහට ආවා කියලා. SMS කෝඩ් එකකින් රීලෝඩ් එකක් දාගන්නේ මෙහෙමයි.